මීට දින කීපයකට පෙර මා ඔබට සම්මුඛ සාකච්ඡාවක් යනු කුමක්ද මේ පිළිබඳ වූ නිර්වචන ඉදිරිපත් කෙරුවා. එම පැහැදිලි කිරීමට ලැබුණු ප්‍රතිචාර දිරිගන්න ඕන සුළුයි. ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාටම ස්තුතියි. අද සම්මුඛ සාකච්ඡාවකට අදාළ තවත් වැදගත් කරුණක් පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න මම කැමතියි. සම්මුඛ සාකච්ඡාවක් අපි පවත්වන්නේ යම්කිසි අරමුණක් ඇතිව. මේ අරමුණ හඳුනා ගැනීම ඉතාම වැදගත්. සම්මුඛ සාකච්ඡා කරන නිවේදක නිවේදිකාවන්, ලියන වාර්තාකරුවන් විවිධ අරමුණු හිතේ ධාරණය කරගෙන සම්මුඛ සාකච්ඡා සිදු කරනවා. නමුත් සැබවින්ම සම්මුඛ සාකච්ඡාවක අරමුණ විය යුත්තේ කුමක්ද යන්න සම්මුඛ සාකච්ඡා කරුවන් වටහා ගැනීම ඉතාම වැදගත් මාධ්‍ය ශාස්ත්‍රයේදී. මේ පිළිබඳව සලකලා බලනකොට සම්මුඛ සාකච්ඡාවක අරමුණ පැහැදිලි කරගන්න අපි සම්මුඛ සාකච්ඡාවක නිරත වෙන ආකාරය ගැන කෙටි හැඳින්වීමක් කළ යුතු වෙනවා. සම්මුඛ සාකච්ඡාවක අරමුණ තමයි කිසියම් නිශ්චිත මාතෘකාවක් පිළිබඳව. අපි සම්මුඛ සාකච්ඡාවක් කරනවා නම් ඒක නිශ්චිත මාතෘකාවක් ගැන වෙන්නට ඕන. මාතෘකා ගණනාවක් ඔස්සේ අපි සාකච්ඡා කරන්නේ නැහැ. අපි හිතමු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තේරීම් ගැන කමිටුවේ සභාපතිවරයා විදිහට සනත් ජයසූරිය එක්ක සාකච්ඡා කරනවා කියලා. ඉතින් සනත් එක්ක අපි සම්මුඛ සාකච්ඡාවකට යනකොට සනත් ජයසූරිය එක්ක බොහෝ දේවල් කතා කරන්න පුළුවන්. නමුත් ඔහුගේ ක්‍රිකට් ගැන කතා කරන්න පුළුවන්. අපේ ක්‍රිකට් වල තබන වාර්තා ගැන කතා කරන්න පුළුවන්. නමුත් අපේ මාතෘකාව විදිහට අපි යන්නේ ශ්‍රී ලංකාවේ මීළඟ තරගාවලිය සඳහා වූ තේරීම් කණ්ඩායම ගැන නම් නිශ්චිත මාතෘකාව තමයි තේරීම් කණ්ඩායම. ඒ වගේ තමයි අපි සම්මුඛ සාකච්ඡාවකදී නිශ්චිත මාතෘකාවක් පිළිබඳව කතා කරන්නට ඕන. ඒ නිශ්චිත මාතෘකාවට අදාළ හේතු මතවාද පිළිතුරු දෙන්නාගේ වචන වලින්ම තමයි අපි ලබාගත යුත්තේ. සම්මුඛ සාකච්ඡාවේදී සම්මුඛ සාකච්ඡාවට සම්බන්ධ වෙන සම්පත්දායකයා අපිට අපි අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා, පිළිතුරු දෙනවා. මම දකින හුඟක් සම්මුඛ සාකච්ඡා අවසානයේදී සාකච්ඡා මෙහෙවන්නා කියන ඔබ බොහෝම හොඳ කරුණු කිව්වා, බොහොම ස්තුතියි. වඩාත් වැදගත් මේ කරුණු කාරණා. අපි නිගමනයකට ඇවිල්ලා තියෙනවා සම්මුඛ සාකච්ඡාව පිළිබඳව. නමුත් සම්මුඛ සාකච්ඡාවේ අරමුණ හාත්පස්ම පටහැනි එය. සම්මුඛ සාකච්ඡාවට සහභාගී වෙන්නා දෙන පිළිතුරු වල වළංගු භාවය පිළිබඳව නිගමනයකට ලැබිය යුත්තේ අපේ අසන්නා, පාඨකයා, ප්‍රේක්ෂකයා නැත්නම් ග්‍රාහකයා. මන්ද සම්මුඛ සාකච්ඡාවේ අරමුණ විය යුත්තේ අපේ පාඨකයා දැනුවත් කිරීම, වෙනස් කිරීම, ඔහුගේ චර්යාවන් වල යම්කිසි වැඩි දියුණුවක්. එනිසා මේ ඉදිරිපත් කරන කරුණු නිවැරදිද කියන අවසාන තීරණය ගන්න ඕන අපේ ග්‍රාහකයා. ග්‍රාහකයා වෙනුවෙන් තමයි අපි සම්මුඛ සාකච්ඡාවක් කරන්නේ. සාකච්ඡාව මෙහෙවන අපිට ඒ පිළිබඳව නිගමන ලබා දීම කල හැක්කක් නොවේ. මෙන්න මේක නිවැරදිව තේරුම් ගැනීම සාර්ථක සම්මුඛ සාකච්ඡාවකට මගක්. එනිසා අපි බලාපොරොත්තු වෙන සමහර විට අපි හිත තුළ තියෙන අපේ ප්‍රශ්නෙට පිළිතුර, ඒ පිළිතුර නම් ලබාගත යුත්තේ ප්‍රශ්න තුලින් ඒ පිළිතුර මතු කර ගන්නවා විනා අපේ පිළිතුර ප්‍රශ්නයත් සමග ඉදිරිපත් කිරීම සාර්ථක සම්මුඛ සාකච්ඡාවකට මගක් නොවේ. හමු යමු තවත් මෙවැනිම අදහස් සමග නොබෝ දිනකින්.